Hi guys, අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අර thumbnail එකේ title එකේ දාලා තිබ්බේ Wondershare Filmora ගැන විනාඩි 20න් ඉගෙන ගමු කියලානේ. ඉතින් 20න් ඉගෙන ගන්නත් එපැයි අපි 20න් ඉගෙන ගන්න කලින් මම මේ Wondershare Filmora ගැන ඔයගලන්ට පුංචි පැහැදිලි කිරීමක් කරලා එන්නම්. ඉතින් මේ Wondershare Filmora කියන්නේ ගොඩක් හොඳ වීඩියෝ එඩිටින් software එකක්. ඉතින් මේ Wondershare Filmora එක ගොඩක් advanced softwares වල කරන වැඩ මෙන්න මේ Wondershare Filmora එකකින් එක drag එකකින් drop එකකින් එක click එකකින් දෙකකින් වගේ ඉවර කරලා දාගන්නත් පුළුවන්. ඉතින් පළවෙනිටම YouTube වල content create කරන්න පටන් ගන්න කෙනෙක්ට හොඳටම වටින video editing software එකක් තමයි මේ Wondershare Filmora කියලා කියන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මේක download කරන විදිහ අපි ඉස්සෙල්ලා කතා කරලා එමු. මේක download කරගන්න ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ web browser එක open කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මේ search bar එකේ ඉස්සෙල්ලාම click එකලු search කරගන්න Wondershare Filmora download කියලා. ඉතින් මං ඉස්සෙල්ලා මේක search කරලා පැත්තකින් දාලා තිබ්බේ. නැත්නම් එපා වෙනවා. ඉතින් දැන් මම මේක දාගත්තා. දැන් ඊට පස්සේ ඔයාලා එහෙම search කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ window එකකට එයි. ආවට පස්සේ මෙන්න මෙතන පළවෙනියටම තියෙනවා මේ link එකක්. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඒක උඩ click කරාට පස්සේ මෙන්න මේ ගොල්ලන්ගේ official website එකට යයි. official website එක කියලා කියන්නේ මෙන්න මේ Wondershare ලගේ official website එක. ඉතින් මේ official website එකේ වැඩි විස්තර කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ application එක ගැන ඔය එක දේවල් දාලා තියෙනවා. එච්චරයි ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේක ඇත්තටම අපිට buy කරලා ගන්න තියෙන software එකක්. අපි use කරන්නේ මෙන්න මේකේ trial එකක් එළියට ආපු එකක් තමයි මේගොල්ලෝ officially දුන්න එකක් තමයි. ඉතින් මේකේ අපි සල්ලි වල use කරොත් ඉතින් කරන්න තියෙන්නේ මේකේ ඉස්සලා අන්තිමේට watermark වදින්නේ නැහැ. තව මේගොල්ලෝගේ pro එකේ අපිට නොමිලේ මේක ඒ pro ලට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි පාවිච්චි කරන්න යන්නේ මෙන්න මේක free download කරන විදියනේ. ඉතින් ඒක තමයි දැන් අපි දැන් කතා කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලෝ ඒ සේරම කතා අමතක කරලා ඉස්සෙල්ලාම මෙන්න මෙතන නිල් පාටට තියෙනවානේ download කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඒක උඩ click කරාට පස්සේ මෙන්න මේක download වෙයි. මම දැන් කීපාරක් download කරලාද මන් දන්නේ. ඉතින් ඒක ඊට පස්සේ අපි download කරගත්තා. එතකොට ඒක ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ නිකන් software එකක් download කරනවා වගේ download කරන්න. මේකේ මම මේ screen recorder එකේ screen record කරද්දි guys මේ පොඩ්ඩක් එතන installation එක ටිකක් කළු වෙලා තමයි පෙන්වන්නේ. කොච්චර කරන්න දඟලුවත් එහෙමම තමයි. ඉතින් මේ හින්දා මම ඔයාලට නිකන් මේක උඩින් කියලා දෙන්නම්. මේක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයගොල්ලන්ට yes no දෙන්න කියලා එකක් වැටෙයි. ඒක වැටුණාට පස්සේ ඒක yes දීලා ඔයාලා වෙන softwares download කරනවා වගේම install කරනවා වගේම install කරගන්න හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනේ නැහැ. එකම තැනම තමයි හැමතිස්සෙම ඉඳලා කතා කරේ. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ Wondershare Filmora එක open කරගෙන ඉමු. අයියෝ දෙපාර තුන්පාර. ඉතින් මේක open කරගත්තාම ඔයාලා ඉස්සෙල්ලාම open කරගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මෙතනින් ඒගොල්ලෝගේ logo එක අපිට දාලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතන ඉන්නේ. ඉතින් speed එක වැඩි මම කතා කරා. අපි ඉතින් මෙතන ඉන්නේ create project කියන එකේ. ඉතින් create project කියන එකේ අපි project එක create කරන්න කලින් මෙන්න මෙතන තියෙන accept ratio කියන එක දීලා ඉන්න ඕනේ. ඉතින් ඒක දෙන්න ඉස්සෙල්ලාම ඔයාලා stand ratio එක තමයි මේ වැඩලා ඇත්තේ. ඉතින් stand ratio එක කියන්නේ ඔයාලා YouTube එකට දාන්නේ ඔය normally videos අන්න ඒ videos වලට හරියන ratio එක තමයි එතන තියෙන්නේ. ඉතින් YouTube එකට ඔයගොල්ලෝ videos දානවා නම් ඒක තමයි ඔයගොල්ලන්ට එතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ shorts කරනවා නම් ඉතින් YouTube shorts කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා කරනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ 6:9 ratio එක වෙනුවට මේ shorts කරනවා නම් 9:16 ratio එක දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ more කියන එක පැත්තට අපි ගියොත් එහෙම මෙතන ඔයාලා Instagram එතකොට
Facebook වගේ platform වලට වීඩියෝස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒවා කරන්නත් ඔයගොල්ලොන්ට මේක රේෂියෝ එක දෙන්න ඕනේනේ. රේෂියෝ එක ඉස්සලාම ඔයගොල්ලෝ ඒකට දෙන්න ඕනේ. Instagram, Facebook වගේ platform වලට ඔයගොල්ලෝ කරනවා නම් මෙන්න මෙතන තියෙන 1/1 කියන රේෂියෝ එක. ඉතින් ඒක ඉස්සලාම ඔයාලට හරියන රේෂියෝ එක දෙන්න. ඉතින් මම කරන්නේ මොකද්ද මේ YouTube එකට normally වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නනේ. ඉතින් ඒ හින්දා මම මේ 6/9 කියන රේෂියෝ එක දීලා new project කියන එක එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට window එකකට ඔයාලට එයි. ආට පස්සේ normally අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන tools කිහිපයක්. ඉතින් වෙන softwares වල වගේම files edit ඒ වගේ tools ටිකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ Wondershare වලටම අදාළ වෙච්ච tools තියෙනවා. ඒ tools තමයි මෙන්න මෙතන තියෙන tools view help වගේ අන්න ඒ වගේ tools අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට sorry මේ මන් tools කියන්නේ ඇයි කියේ tools නෙවෙයි මේ ඉතින් එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ tabs කීපයක්. අපි ඉන්නේ මෙතන media කියන tab එකේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට audios දා ගන්න පුළුවන් audio anime ඒතකොට title animation ඒ වගේ දේවල් දා ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ විදියට title දා ගන්න පුළුවන් ඒවා දා ගන්න පුළුවන්. හරි. ඉතින් එතකොට especially අපි මේ video editing එක මේ use කරන එකක් තමයි මෙන්න මේ transition කියන්නේ. ඉතින් එතකොට අපිට මෙන්න මෙතනින් එන්නේ ඒකත් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදියට transitions බලා ගන්න පුළුවන් වෙනවා. හරි මම නැවතත් යනවා මෙන්න මේ media කියන මේකට. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන videos, audios, image ඒ වගේ දේවල් import කරගන්න තියෙන්නේ. ඉතින් media කියන tab එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන projects කියන tab එක. ඉතින් ඒකේ especially අපිට මේ කරගන්න තියෙන්නේ අපිට මෙතනට use කරන folders ටික මේකට තමයි දාගන්න තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලොන්ට මෙතන global media කියන එක use කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙන cloud media කියන එකත් ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් මේකෙන් මම use කරන්නේ මේ project media කියන එක. ඉතින් ඒක තමයි කොහොමත් හැමෝම use කරන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ මෙතන වීඩියෝ එකක් ඉස්සෙල්ලාම අපි මේකට import කරගෙන ඉන්න ඕනේ. නැතුව ඉතින් මේක edit කරන්න බෑනේ. ඒක කරන්න මෙන්න මෙතන import කියන එක දීලා කරන්නත් පුළුවන්. නැත්තම් මම නම් normally කරන්නේ මෙන්න මේ විදිහට මට අවශ්‍ය කරන folder එකට යනවා. folder එකට ගියාට පස්සේ මට අවශ්‍ය කරන image folders audios ඒ ටික ඉස්සෙල්ලාම මේ control එකත් එක්ක කොහොමද select කරලා මගේ මේ media pool එකට drag and drop කරනවා. හරි. අපි දැන් ඒක අපි මේ මගේ අපේ media pool එකට drag and drop කරගෙන ඉවරයි. එතකොට අපිට මේකේ ඉස්සලා මම මේකට ඇඩ් කරගත්තට පස්සේ අපිට මගේ image videos audios ඔක්කොම කලාම් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක ඉස්සලා වෙන් කරගන්න ඕනේ. ඉතින් ඒක වෙන් කරගන්න ඉස්සලාම කරන්න ඕනේ මේ ටික ආපහු delete කරලා දාන්න. delete කරා. ඔමලි keyboard එකේ delete key එක press කරන්න. delete key එක press කරා. දැන් හරි. ඉතින් ඉස්සල්ලාම ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ folder කියලා එකක් තියෙනවානේ. අපිට දැන් මේක වෙන් කර දා ගන්න තමයි ඕනේ. එතකොට ඒක අපිට ඇත්තටම පහසුයි. ඉතින් මේ folder කියන එක උඩ එකපාරක් right click කරලා නෑ ඉස්සලා මේක ඔයගොල්ලෝ rename කරගෙන ඉන්නකෝ. rename කරගන්න ඉස්සලාම අපිට videos එක rename කරගමු. videos කියලා. හරි ඒක මම videos කියලා අවුරුත් වැඩිද කොහෙද? අවුලන්නේ. ඊට පස්සේ අය මෙතන අය පාරක් ඔයාලා add new folder කියලා දෙන්න. ඒකේ shortcut එක එතන බලා ගන්න පුළුවන් වුණා අපිට. මෙන්න මෙතන මේ තියෙන්නේ. ඉතින් ඒකෙත් ඉස්සලාම rename කරගෙන ඉමු. rename කරන්න ඕනේ ඒක අපි audio කියලා. ඉතින් audio කියලා මම දැන් ඒක rename කරගන්නවා. හරි ඒකත් අපි audio කියලා rename කරගත්තා. ඉතින් දැන් මම ඒකත් කරා. හරි. ඉතින් අපිට තව එකක් අපිට add new folder දීලා තව folder එකක් add කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒකට අපි දාගමු image කියලා. image
ඉමේජ් කියලා දාගත්තා. ඒකෙත් ඉමේජස් කියලා දාගමු. ඉමේජස් කියලා අපි ඒකටත් දාගත්තා. අකුරු වැරදි දන්නේ නැහැ. හරි. ඉතින් අපි දැන් අහපව් මෙන්න මේකේ වීඩියෝස් කියන එක උඩ වීඩියෝ කියන ෆෝල්ඩර් එක ක්ලික් කරලා. ක්ලික් කරලා මම අර කලින් කියලා දුන්න විදිහට ඔයගොල්ලෝ ඔයාලගේ වීඩියෝ ෆෝල්ඩර් එක drag and drop කරගන්න මෙන්න මේ මීඩියා pool එකට. එතකොට මෙන්න මේ audio කියන ෆෝල්ඩර් එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝගේ audio තියෙනවනේ ෆෝල්ඩර් එකක් අන්න ඒක මෙන්න මේ මීඩියා pool එකට මෙන්න මේ විදිහට drag and drop කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඉමේජ් එක තියෙනවනේ ඉමේජ් එක මෙන්න මේ විදිහට කලින් ගා වගේම තමයි මෙන්න මෙහෙම drag and drop කරගන්න. ඉතින් අපි මේක drag and drop කරගෙන ඉවරයි. ඉතින් දැන් ඒක අපි දාගත්තා. එතකොට අපිට ඇත්තටම පහසුයි පේනවනේ මේ වීඩියෝ එක වෙනම ඔඩියෝ එක වෙනම ඉමේජ් එක වෙනම. අන්න එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එකක් එඩිට් කරද්දී අපිට අත්‍යවශ්‍යම අංගයක් තමයි මෙන්න මේ ටයිම්ලයින් එක. ඉතින් අපිට මේ වීඩියෝස් අපිට මේ ටයිම්ලයින් එකට කරගන්න තියෙන්නේ normally මෙන්න මේ විදියට drag කරගෙන ඔයාලා මෙතන කැමති එකකට දෙන්න පුළුවන්. මම මේකට දෙන්නවා. ඔන්නෝම drop කරගන්න. ඔයගොල්ලොන්ට මේක මෙන්න මෙතන කෙලවරට මෙන්න ඕනි කියලා හිතනවා නම් මෙන්න මෙහෙම අල්ලගෙන ඔන්නම කෙලවරට drag කරලා drop කරගන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ ඔඩියෝ එකත් ඒ විදිහටම drag කරන් drop කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ ඉමේජ් එකත් ඔයාලට ඕන විදිහට drag කරන් drop. හරි එතකොට අපි මෙන්න මේකට මේ වීඩියෝ එකක් ඉම්පෝට් කරගත්තට පස්සේ මෙන්න මේ සෙක්ෂන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ප්‍රිවිව් එකක් අපිට පෙන්නනවා. ඉතින් මෙන්න මේකට කියන්නේ අපි normally මේකට කියන්නේ programming monitor එක කියලා. මොකද්ද programming monitor එක කියලා. ඉතින් programming monitor එක කියලා හඳුන්වන්නත් පුළුවන්. නැත්තම් මේක preview monitor එක කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. normally අපිට මෙන්න මේ program monitor එකෙන් පෙන්වන්නේ අපේ මේ timeline එකේ අපි මේ කරන ඒවා මෙන්න මේකේ preview එකක් විදියට පෙන්වන එක. ඉතින් මේකේ හරි ඉතින් අපිට මෙන්න මේ program monitors දෙකක් Adobe Premium වගේ softwares වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Adobe Premium වල එක පැත්තක අපිට තියෙන්නේ මෙන්න මේ පැත්තේ වගේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ program monitor එක. එතකොට මෙන්න මේ පැත්තේ බලා ගන්න අපිට පුළුවන් වෙනවා ඒකේ source monitor එක. හැබැයි අපිට මේ Wondershare Filmora වල අපිට මේගොල්ලෝ දීලා තියෙන්නේ ඒ source monitor එකටයි program monitor එකටයි දෙකටම එක. ඉතින් අපිට ඔයාලා හිතන්න මේ source monitor එක කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා හිතනවා ඇති. source monitor එක කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට හිතන්න මෙන්න මේ ටයිම්ලයින් එකට ඔයාලට වීඩියෝ එකක් drag and drop කරගන්න ඕන වෙලා තියෙනවා. හැබැයි ඒ full වීඩියෝ එක ඕන වෙලා නැහැ. ඉතින් එහෙම වුණ වෙලාවට ඔයගොල්ලෝ කරගන්න ඕන එකම එක දෙයක් තමයි මෙන්න මේ වීඩියෝ එක උඩ ඩබල් ක්ලික් කරන්න. හරි එතකොට මේ ටයිම්ලයින් එකේ වීඩියෝ එක නෙමෙයි යන්නේ. මේකේ ටයිම්ලයින් එකේ තියෙන වීඩියෝ එක නෙමෙයි යන්නේ. මෙන්න මෙතන මේකෙන් වීඩියෝ එක තමයි මෙතන තියෙන වීඩියෝ එක තමයි ප්ලේ වෙන්නේ. හැබැයි මගේ ටයිම්ලයින් එකේ තේ වීඩියෝ එකමයි තියෙන්නේ කියලා මට පස්සේ දැන් තේරුණා. ඉතින් දැන් මම වෙන එකක් දැන් එතනට දාගන්න යන්නේ. එන්න මගේ වීඩියෝස් තිබ්බද කොහෙද? ඉතින් අපි දාගමු එකක්. මේ එකක් හරි එකක් දාගමු. දාගත්තා. ඉතින් දාගත්තා. දැන් අපිට මේක තමයි ප්ලේ කරගන්න ඕනේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඒකේ අපිට ඕන කරන එකට අපි ඉස්සලා ඉතින් එතකොට අපිට ඕන මේ ෆුල් වීඩියෝ එක නෙමෙයි මේකේ මෙන්න මෙතනින් කියලා හිතන්නකෝ. එතකොට අපිට මෙන්න මේ සෙක්ෂන් එකෙන් පුළුවන් මේක ඔයාලට ඕන තැනට මේවා අරගෙන යන්න. එතකොට මේ සෙක්ෂන් එකෙන් පුළුවන් මේක ස්ටොප් කරන්න සහ අපිට ඉස්සරහට මේක යවා ගන්න. ඉතින් මට ඕනේ මෙන්න මේ සෙක්ෂන් එක. ඔයාලට ඒක ඕන නම් ඔයාලගේ කීබෝඩ් එකේ එතනින් මේවා කරගන්න ඕන නම් I press කරන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට ඕනේ මෙන්න මෙතන කියලා හිතන්නකෝ මට මේ හරියෙන් නතර කරගන්න ඕනේ. මං දැන් මේ හරියෙන් ඕනේ මට. ඉතින් ඒකට ඔයගොල්ලොන්ගේ කීබෝඩ් එකේ
ඕ අකුර ප්‍රෙස් කරන්න කිව්වනේ මේ සෝරි වැරදුනා. ඕ අකුර ප්‍රෙස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඕන එක මෙන්න මේ විදියට. ඉතින් එතකොට මෙන්න මේ විදියට අපිට මේක ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ පහත තියෙන මේ ටූල්ස් ගැන අපි කතා කරොත් එහෙම ඔයාලට මෙන්න මෙතන මේකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම ඒක නෙමෙයි මේ මෙන්න මෙතන මේකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙන් කරන්නේ ඔයාලගේ මෙන්න මේක ෆුල් ස්ක්‍රීන් දා ගන්න පුළුවන්. එතකොට තමයි මෙන්න මේ කැමරාවක් වගේ අයිකන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ස්නැප්ෂොට් එකක් අපිට මේකේ ගහ ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔය වගේ දේවල් තමයි මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මෙතන කම්පියුටර් එකක් වගේ අයිකන් එකක් දී කම්පියුටර් මොනිටර් එකක් වගේ අයිකන් එකක් දීලා යට ඊතලයක් ගහලා තියෙනවා. ඉතින් ඒකට කියන්නේ නෙමෙයි. ඒකෙන් කරන්නේ මේකේ රේෂියෝ එක ඔයාලට අරක එක්ස්පර්ට් රේෂියෝ එක කලින් දුන්නට මේකෙන් ඔයාලට ඕන වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක දීලා තියෙන්නේ මේ විදියට ස්ක්‍රීන් එකේ රෙසලූෂන් එක ඒවා ටික මන් තම්බ්නේල් සයිස් ඒ ටික අපි දීලා තියෙනවා. ඉතින් ඒ විදියට ඔයගොල්ලන්ට ආයේ මේක වෙනස් කරගන්න ඕන නම් හිතන්න ඕමින්න මම මේක වෙනස් කරගන්නම්. TikTok platform එකට short video එකක් වගේ upload කරනවා නම් මෙන්න මේ ratio එක දෙන්න ඕනි කියලා මම ඔයාලට පළවෙනිට කිව්වා. ඉතින් ඒක දීලා අපි බලන්න. ඉතින් එතකොට මගේ මේ program monitor එක අර TikTok platform එකේ පෙන්නන විදියට හැරිලා ඇති. ඉතින් එතකොට මේකේ තව දෙයක් තමයි ඔයාලා හිතන්න ඔයාලගේ මේ වීඩියෝ එඩිට් එක කරගෙන යනකොට ඔයාලගේ පොඩ්ඩක් මේ වීඩියෝ රෙසලූෂන් එකේ පොඩි අවුලක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපිට පොඩි තරමක් දුරට චුට්ටක් විතර අඩු කරගන්න මේගොල්ලෝ මේ ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්ලේ කියන එක ගාම ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් ෆුල් කියලා මේ එකක්. ඉතින් ඒක drop down එකක්. ඉතින් ඒක කරාට පස්සේ ඔයගොල්ලන්ට මේකේ half මේ කරගන්න පුළුවන්. ඊට පස්සේ කාලක් වගේ කරගන්නත් පුළුවන්. half කාලක් ගැලපෙන්නේ නැහැ. කවන්නේ. ඉතින් මේ එහෙම කරගන්න පුළුවන්. ඉතින් මේකේ full කියලා තිබ්බොත් මේ වීඩියෝ එකේ මේ ඔරිජිනල් මේ රෙසලූෂන් එක ඒ කියන්නේ මේකේ ක්ලියර් ඒ කියන්නේ ඔරිජිනලි ආපු විදියට අපිට පෙන්නනවා. මෙන්න මේක දුන්නොත් එහෙනම් මේකේ චුට්ටක් ඒකට වැඩි අඩු වෙනවා. මේක ඊටත් වැඩි අඩු වෙනවා. හැබැයි මේක එක්ස්පෝර්ට් කරද්දී නම් ඒකේ අවුලක් වෙන්නේ නැහැ. හරි. ඉතින් එතකොට අපිට මෙන්න මේකේ මේ වීඩියෝ එකේ අපිට කරගන්න ඕනි කියලා ඔයාලා හිතන්නකෝ. මෙන්න මේ වීඩියෝ එකේ මේ වීඩියෝ ක්ලිප් එක අපිට රොටේට් කරගන්න ඕනේ. මේ වගේ දේවල් අපිට කරගන්න ඕනේ කියලා ඔයගොල්ලෝ හිතන්නකෝ. ඉතින් එහෙම කරගන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකට අදාළව ඔයගොල්ලන්ට මෙනුස් කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ බේසික් කියන එක බැලුවොත් ඉතින් මේකේ ඔයගොල්ලන්ට බේසික් එක තමයි මෙන්න මේක රොටේට් කරගන්න පුළුවන් හැකියාව ඔයාලට මෙන්න මේකේ ඔල්ලෝ දීලා තියෙනවා. එතකොට මෙන්න මේක අපිට වම් පැත්තටද දකුණු පැත්තටද මේක එන්න ඕනේ කියලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට උඩටද යටටද දෙන්න ඕනේ කියලා අන්න එහෙමත් එකක් දීලා තියෙනවා. මේකෙත් අර වගේම තමයි රොටේට් කරගන්න තමයි තියෙන්නේ. ඒක දකුණු පැත්තට නෙමෙයි රොටේට් වෙන්නේ guys වම් පැත්තට. ඕනේ. ඒක දකුණු පැත්තට වෙන්නේ අරක තමයි වම් පැත්තට වෙන්නේ. ඉතින් එතකොට රොටේෂන් එක 360ට තමයි දීලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ඒ විදිහටම දෙන්න. මෙන්න මේකේ ඔඩියෝ පැත්තට ආවොත් ඔඩියෝ ඉස්සලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේක වැඩි කරමු අපි බලන්න. මෙන්න මේක වැඩි කරොත් එහෙම ඇහෙන්නේ අප්පු කන කිද්ද දරන්න එනවා. මැද අපිට මේ ස්ක්‍රීන් රෙකෝඩර් එකේ මම මේකේ මේ ඩෙස්ක්ටොප් එකකින් එන සවුන්ඩ් ඔෆ් කරලා තිබ්බේ ඔඩියෝ එක. දැන් ඒක අපි මම ඔන් කරලා ඔයාලට ඒකේ සවුන්ඩ් එක ගන්න දෙන්නම්. බුදුහාමේ චිරි චිරි ගන්නවා. බලා ගන්න පුළුවන් මේ කීබෝඩ් එකේ. ගන්නවා අර රේඩියෝ එකක් මේවා කරා වගේ ඒක වැඩි කරපුවාම ඉතින් මම දැන් අය මේකේ ඔඩියෝ ඔෆ් කරගන්නම්කෝ. ඉතින් ඒක වැඩි කරගත්තාම ඔන්නෝම ඉතින් මේක මම ගාන්න දාගන්නවා. ඉතින් එතකොට මෙන්න මේකේ අර පිට් කියලා එකක් තියෙනවා. ඔයාලා බලන්න මේ පිට් කියලා එක.
ඉතින් මේක චූට්ටක් වැඩි කරගන්න. මේක වැඩි කරගත්තාමත් ඔයාලට නිකන් කතා කරන විදියට නෙමෙයි ඔයාලට මේ පිත් කියන එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. ඔයාලා මෙන්න මේකේ ඔඩියෝස් යූස් කරනවා නම් ඔය අපිට මේක ඇත්තටම ඔඩියෝස් යූස් කරලා ඔයාලා අනිවාර්යෙන් මේක අප්ලෝඩ් කරනවා නම් මේකේ අනිවාර්යෙන් ඔයාලට කොපිරයිට් එකක් වදින එක වදිනවා. මොකද අපි මේ ලයිසන් එකක් අරන් මේක බයි කරපු software ගන්න නෙමෙයි මේක ෆ්‍රී ගත්ත එකක්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කොපිරයිට් එකක් වදින එක වදිනවා. ඉතින් ඒකත් තමයි මෙන්න මේ පිත් කියන එක චූට්ටක් විතර ඔයගොල්ලෝ වැඩි කරලා දාන්න. එතකොට ඔයාලට නිකන් අපි සින්දුවක් දැම්මා කියලා හිතන්නකෝ. ඒ සින්දුවේ මේ කොපිරයිට් එක කියන්නේ මේකෙන් අපි අරගත්තොත් එහෙම මේකෙන් ඇත්තටම මම ඔඩියෝ අරන් නැහැ. මම වෙනම ඔඩියෝස් අරන් ඒ වගේ පිච් එක චුට්ටක් විතර අඩු කරලා තමයි දාන්නේ. මම මගේ මේ සවුන්ඩ් එක චුට්ටක් අර වැඩි කරලා ඔයාලට අහන්න දෙන්න. ඉන්න මේ ඩෙස්ක්ටොප් ඔඩියෝ කියන එකේ අය ටික එක මම දාගන්නවා. දැන් මම දාගත්තා. මෙන්න මේ පිච් එක ඔන්න මම වැඩි කරා. දැන් අහන්න. මේ අපිට බලන්න පුළුවන් මේකේ තියෙන පික්ස් අපිට දාලා තියෙනවා මෙන්න මේ විදිහට. අන්න ඒ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ පිත් එක අඩු කරපුවාම ඔයාලා නිකන් අර මේ නිකන් ගෝරිල්ලෙක් කෑ ගන්නවා වගේ. ඉතින් මේගොල්ලෝගේ ලෝගෝ එකේ විදියටම තියෙනවා. ඉතින් මන් නිකන් අර ලොකු කඩහඬක් එනවා. ඉස්සරහ තිබ්බා වගේම මේගොල්ලෝගේ මේකේ වර්ගයත් අපිට මෙහෙම දාලා තිනවා. මේ ඉතින් මම මේකේ නෝමල් එක දා ගන්නවා. නෝමල් එක මට නිකන් ලස්සනයි කියලා. මම කටහඬ මේක පිටිපස්සෙත් ඒ විදියටම වෙන්නේ. ඉතින් මේ චුට්ටක් වැඩි වෙලා වෙන්නේ නැති. ඔව් එකක් කියලා වෙලා තිනවා. ඒකයි මීයක් වගේ කෑ ගහනවා වගේ ඇහෙන්නේ. හරි දැන් මම මේ ඔඩියෝ එක ඕෆ් කරන් ඉන්නම් නැත්තම් කරදරයි. හරි ඒකත් දැන් අපි මේ විදිහට හදාගත්තා. එතකොට මේ කලර්ස් වලට අපි ගියපුවාම මේකේ කලර්ස් අපිට දෙන්න පුළුවන්. මෙන්න මෙතන මෙන්න මේක අඩු කරන්න පුළුවන්. අඩු මෙන්න මේකනේ. අප්ඩේට් එකක් යනවා ගයිස්. මේක මට අප්ඩේට් කරන්න කියලා ඇවිල්ලා තිබ්බේ නෑ. එකපාරම අප්ඩේට් එකක් යනවා වීඩියෝ එක එඩිට් කරන හැටි. ඒකත් එකපාරටම මේක අප්ඩේට් වෙනකන් ටිකක් බලායිමු. එකපාරට මේ මොන කෙලියක්ද උනේ. හරි ගයිස් ඒක අපි බලානිමු. ඉතින් ගයිස් ඒක අප්ඩේට් වෙනකම් මම ඉතින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පිට එක එකතු වෙන්න. අයියෝ ඒක කිව්වා විතරයි අප්ඩේට් වෙලත් ඉවරයි. හරියට මේකෙන් ඔයාලා නිකන් අඳුරු කරලා ඔයාලට ගන්න පුළුවන් පළවෙනිට වීඩියෝ එක පටන් ගත්තී. නැත්තම් වීඩියෝ එක නිකන් ඒක ලස්සනයි වගේනේ. මම ඕක කලින් දැනන් හිටියෙත් නෑ. ඔයාලා නිකන් එහෙම එන ගැම්ම නිල් පාටක් දාලා ගන්නත් පුළුවන්. එතකොට නිකන් ක්ලියර් වදිනවා. ඉතින් ඒ විදිහට ඔයාලට ඒක ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තවත් කලර්ස් අපිට බලා ගන්න පුළුවන්. මම ඒව දැක්කේ නෑ කලින්. මෙන්න මේ පැත්තට එදන් ගිය ටෙම්පරේචර් එක මම මෙන්න මේක අයින් කරන් ඉන්නම්කෝ. කොයි නන් කියන එක දෙන්න. හරි ඒව දැන් මම අයින් කරගත්තා. හරි වෙන මේ විදිහට ඒක වැටෙන්නේ නැද්ද කොහෙද? කලින් ඒක ටෙම්පරේචර් එක වැටුණා. දැන් වටෙන්නේ නැහැ. ඔයගොල්ලන් ටෙම්පරේචර් එක එන්නේ මේ විදිහට මේ පැත්තට කරද්දී රතු පාටටත් මේ පැත්තට කරද්දී නිල් පාටටත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ලයිට්ස් වලට ගියපුවාම ලයිට්ස් වලත් ඒ විදිහටම තමයි. මේක ඇයි දන්නේ නැහැ ගයිස් වැටෙන්නේ නැහැ. කලින් වැටුණා. ඉතින් අර පිත් කියන එක ඇත්තටම වටිනා වැදගත් වෙනවා. අපි මොකද මේම ෆ්‍රී ට්‍රයල් කරලා ඔයාලා ගන්න එකට චුට්ටක් අඩු කරන්න මටත් ඒක මගේ යාළුවෙක් තමයි කියලා දුන්නේ. ස්පීඩ් එක ගැන අපි කතා කරලෙමු ඉස්සෙල්ලාම. මේ තියෙන්නේ. මං ඒක මෙතන බලන්න. හරි ගයිස් ස්පීඩ් එක ඉස්සෙල්ලාම මේක වැඩි කරොත් එහෙම සරපර කාලේ යන්න ගන්නවා. මම මේකේ සවුන්ඩ් එක බුදු වැඩි කරලා තියෙන්නේ ගයිස්.
වීඩියෝ එක සටහනට ගාලා ඉවර වුණා guys. මම මේක චූටිම කරලා දාලා ඉන්න ලොක් කරන් ඉන්න මේක. ඒ පාර මොකද ඒ වුනේ? හරි guys මේක බලා ගන්න පුළුවන් දැන්. ඒක guys අර දැන් අර වැටිලා තියෙන අපිට ස්පීඩ් එක දැන් අපි මේ ගන්න තියෙන්නේ. මම මේක ඩිලීට් කරලා දාන්නම් මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක කරදරයි. මට නිකන් ඒක ඇහෙද්දි ඒක උඩරිම වැඩි කරලා මම දාලා තින්නේ. ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වල ඔයාලා ඔඩියෝ වල මේ වගේ කීන් ගන්න සද්ද ඇහෙන ඒ වගේ තියෙනවනම් වෙන්න මෙතන ඔයාලට පේන ඇති ලයින් එකක් ගිලා තිනවා. ඒක උඩට ඔයාලගේ කර්ස් එක අරන් ගියපුවාම මේක අතක් හැටියට හැඩ ගෑවෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒක ටිකක් තද කරගෙන අඩු කරගන්න. ඔයගොල්ලන්ට ඉන්න දැන් මම මේකේ ඩෙස්ක්ටොප් ඔඩියෝ එක ඔයාලට ඔන් කරලා අහන්න දෙන්නම් ඒක. දැන් මම මේක අඩු කරගත්තා. මේ තියෙන අඩු කරගමු. මුන්න අඩු කරගත්තාම ඒක අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක. මේ හරියට මේක. guys මේක ඇහෙන්නේ නැහැ ඔයගොල්ලන්ට මෙන්න මේකින්ද ඔයි හරි. ඒකින් දැහෙන්නේ නැහැ මොකද මේ ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක පට්ට ගත්තා. ඒක උන් හිමීට යන්නේ. ඕ මගේ ඒ වීඩියෝ එකම අද මම අන්බොක්ස් කරන්න. එක දෙක හයියෙන් ඇහෙන්න ගත්තා. අන්න ඒ විදිහට මෙන්න මේකෙන් ඔයාලට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ස්පීඩ් කියන එක ඔයාලා දාපුවා. එතකොට මේකේ මේ වීඩියෝ එකට දාලා දෙනවා මේගොල්ලොන්ගේ ලෝගෝ එක. මම මේකටම ඔයාලට දාලා වෙන්නන්න. ඒක දිගයිනේ. ඔන්න ඒකට ස්පීඩ් එක ඔන්න අපි දැම්මා. හරි guys ඒකට ස්පීඩ් එක දාලා තියෙන්නේ දැන්. ඔන්න යයි හෙන වේගෙන් අර ඇහෙන්නේ නැතුව ගියා guys ඔක්කොම. ඉතින් ඔයාලට ඒක ස්පීඩ් එක දාගත්තාම මෙන්න මේ විදිහට තමයි යන්නේ. මොනවත් ඇහෙන්නේවත් නැහැ. ඉක්මනට යනවා සට සට ගාලා. ස්පීඩ් එක අන්නේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට මෙන්න මේ ට්‍රාන්සිෂන් වලින් බලා ගන්න පුළුවන්. එකපාරම දැන් ඔයාලා වීඩියෝ එකේ නිමිලා පත්තු වෙන්න වගේ එකක් හදනවා නම් දැන් ඒ කියන්නේ මගේ අර ඒකේ වීඩියෝ එකෙත් මෙන්න මෙතනින් බොම් බලා ගන්න. මෙන්න මේක මගේ මේක ඉවර වෙනකොටම මේ ඉවර වෙන්නේ. ස්පීඩ් වැඩි වෙන්නේ. අඩු කර. අඩු. අර දැක්කද guys අන්න එතනින් නිවිලා මෙයා වුණා. අන්න ඒකට මෙන්න මේ ට්‍රාන්සිෂන් වලින් වලට එකක් ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ ටයිටල් වලට ගියපුවාම මගේ අර අගින් වැටුණා නේද මගේ channel එකේ නම වැටලා thank you for watching කියලා. අන්න ඒක මම දාගත්තෙත් මේකෙන් මෙන්න මේ ටයිටල් කියන එක. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. AI පැත්ත ඇත්තටම අපිට ගන්න බෑ guys. මේකට සල්ලි ගෙවන්න ඕනේ. AI අපිට ගන්න බෑ. ඉතින් ඒක ටයිටල්ස් අපිට මෙන්න මේ බලන්න පුළුවන් ඇද්ද වෙලා ලස්සනට බොඳ වෙලා අන්න ඒ විදිහට එක එක ඒවා අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ යන්නේ මේ වීඩියෝ එකට ඔය කට්ටිය දානවා නේද? මෙන්න මේව සර්ච් කරන්න. ඊට පස්සේ කියලා ඔහොම කර්ස් එක ඇදිලා වැටිලා ඒගොල්ලොන්ගේ මෙන්න මේ විදිහට මේ මං හදලා තියෙන්නේ. මේ කොහොම යන්න ඊට පස්සේ මේ සර්ච් කරන එකක් ඇත්තටම මම ඒකට ඇඩ් කරේ නෑ. මම ඉස්සරහට වීඩියෝස් වල ඒක ඇඩ් කරලා ගේන්නම්. අන්න ඒ විදියට බැටෙන් වලට හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදියට තමයි ඔයාලට මෙන්න මේ ටයිටල් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔඩියෝස් නම් ඇත්තටම ඔයාලා දා ගන්නවා නම් පිට් එක මං කිව්වා වගේ අඩු කරලා දා ගන්න. ඉතින් එතකොට මෙන්න මේ ස්ට්‍රොක් මීඩියා කියලා එකක් තියනවා නේද? මේකේ අපිට ග්‍රීන් ඒක මං ඇත්තටම ඒ ග්‍රීන් ස්ක්‍රීන් එකක් තියෙනවා guys. ඒක ඇඩ් කරපුවම තනිකර ඒක ග්‍රීන් ස්ක්‍රීන් එකක් අපිට මෙතනට ඇඩ් වෙනවා. ඉතින් එතකොට මෙතන ඔයාලට නිකන් ඔයාලගේ වීඩියෝ එකක් පටන් ගන්නකොට ඔයාලගේ ලෝගෝ එක මෙතනින් තව චුට්ටිවට අන්න ඒ විදියට ඔයාලට ඒක හදා ගන්න පුළුවන් වෙනවා.
එතකොට මෙන්න මේකේ ඔයගොල්ලන්ට ඇත්තටම මේ මම මේ හදලා තියෙන්නේ මේකෙන් නෙමෙයි. මේක මට මං හදාගත්ත එකක්. මං ඒක හදාගත්ත විදිය මං ඔයාලට පස්සේ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඒක මං හදාගත්ත එක. ඒක මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේකෙනුත් ඔයාලට ඒ වගේ ඒවා හදාගන්න පුළුවන්. මෙන්න මේකෙන් දාලා ඒ වගේ ඒවා එක එක ඒවා ඔයාලටත් හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් මං කිව්වනේ ඇත්තටම මේක ඔයාලට ඇත්තටම පහසුයි. පළවෙනිටම මුල ඉඳන්ම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගන්න කෙනෙක්ට. ඉතින් මං ඔයාලට මතක් කරනවා අනිවාර්යෙන් අර පිත් කියන එක චුට්ටක් අඩු කරලා මේකෙන් ඔඩියෝස් දාගන්නවා නම් කරන්න. නැත්තම් ඔයාලට channel එකටත් අවුල්. ඔයාලා channel එකකට වීඩියෝ දානවා නම් TikTok එකට නම් ඉතින් මේ අදාළ නෑ. YouTube එකට දානවා නම් copyright ඇදුනොත් එහෙම ඒක ටිකක් අවුල්නේ. ඒ හින්දා ඉතින් මේ ෆිල්මෝරා ගැන මන් දන්න ටික ඔයගොල්ලන්ට කියලා දුන්නා. මන් තව දේවල් දන්නවා. ඒවා තමයි ඉතින් මේ දැන් ස්ටිකර්ස් මේ තියෙන්නේ. තව දේවල් දන්නව නෙමෙයි. ඉතින් දන්නවා මේ හරි මේකේ තව ඒවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ටෙම්ප්ලේට් කියන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයාලගේ channel එක subscribe කරන්න කියලා අන්න මේ ස්ටිකර් එකක් දාගන්න පුළුවන්. මේ thank you for watching කියලා අන්න එකක් දාගන්න පුළුවන්. මං ඉතින් පළවෙනිටම ඕක දැනන් හිටියේ නෑ. ඒ හින්දා තමයි අර වීඩියෝ වල එහෙම දැම්මේ. මොකද මම මේ පාඩ තමයි මෙන්න මේම ටෙස්ට් කරලා බලන්න ගත්තේ. ඔයගොල්ලෝ මම මේක බේසික් නින්න දැන් කියලා දෙන්නේ. වෙලාවත් දැන් ගොඩ ගිහිල්ලා තියෙන්නේ. මේක මම පොඩි කරලා දැන් channel එකට දාන්නත් එපැයි. ඉතින් මේවා ඔයාලා ඇත්තටම try කරලා බලන්න. මේවා ගිහිල්ලා දැන් මම මේක යන්නේ නැහැ. මෙතන ඔයාලට ඕන එක blur කරන්න එමත් ස්ටිකර් අපිට මෙයා ලබා දීලා තියෙනවා. ඒක හැබැයි pro. අපිට මේක සල්ලි ගෙවලා තමයි ඒක ගන්න වෙන්නේ. වෙන එකක් නෑ blur කරන්න වෙන එකක් නෑ. ඇත්තටම වෙන එකක් නෑ blur කරන්න. ඒක විතර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් pro. මෙන්න මේ ලස්සනට මේ වැටෙන එක. ඒකත් pro. අපිට මෙන්න මේ කැත සෙට් එක තමයි ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඉතින් CapCut වල pro වලට වැඩිය මේගොල්ලෝ අපිට සාධාරණයක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දේවල් අපිට මෙයා ලබා දීලා තියෙනවා. CapCut එකට බයිනව නෙමෙයි මේ. ඉතින් අදට වීඩියෝ එක නතර කරන්නම්. වෙලාවත් ගිහිල්ලා ඇති කොට. අදට නවත්තනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම් වෙනකම් පාරිස්සමින් ඉන්න. වෙන වීඩියෝස් වල වෙනදා කියනවා මුලින් කියනවා අන්න ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට මේ වගේ තවත් creative videos ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් මේ රතු පාට subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අය මතක් කරන අපේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න.